hello traders සරන් වල දෙනවා සුපිරිම ඉන්ඩිකේටර්ස් දෙකක්. ඉතින් ඔයාට මාකට් එක ඇනලයිස් කරන්න නම් අනිවාර්යෙන්ම මේ ඉන්ඩිකේටර්ස් දෙක භාවිතා කරලා සුපිරිම ස්කැල්පින් ට්‍රේඩ් කැච් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා අපේ WhatsApp group එකට අදම join වෙන්න. හරි guys, මේ තියෙන්නේ මාකට් එකේ entry එකට එන්න කලින් ගත්ත screenshot එකක් සහ live මාකට් එකේ මගේ TP hit වුණ අවස්ථාවක. ඉතින් මේ ඉන්ඩිකේටර්ස් දෙක භාවිතා කරලා තමයි මම මේ entry එක කැච් කරන් තින්නේ. ඉතින් මුලින්ම ඔයා මෙන්න මේ ඉන්ඩිකේටර්ස් ටැබ් එකට යන්න. ඉන්ඩිකේටර්ස් ටැබ් එකට ගිහිල්ලා Bollinger Bands කියලා සර්ච් කරන්න. Bollinger Bands කියලා සර්ච් කරාම මෙන්න මේ විදිහේ ඉන්ඩිකේටර් එකක් එනවා. අනිවාර්යෙන්ම මෙන්න මේක favorite දාලා ඔයාගේ trading view එකට add කරගන්න. ඉතින් අපේ දෙවෙනි ඉන්ඩිකේටර් එක තමයි EMA moving average කියන මෙන්න මේ ඉන්ඩිකේටර් එක. ඉතින් ඔයා EMA කියලා මෙතන සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ moving average කියලා මෙන්න මේ ඉන්ඩිකේටර් එක ඔයා අනිවාර්යෙන්ම add කරගන්න. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ Bollinger Band ඉන්ඩිකේටර් එක. ඉතින් මේ ඉන්ඩිකේටර් දෙකේ default and settings වලට අමතරව අපි customize කරන්න settings තියෙනවා. ඉතින් ඒ settings වලට තමයි අපි මෙන්න මේකේ scalping කරන්නේ. ඉතින් අපි මුලින්ම Bollinger Band එකේ settings වලට යනවා. settings වලට ගිහිල්ලා මෙන්න මේ inputs කියන tab එකට ගිහිල්ලා හතරවෙනියට තියෙන STDDEV කියන මෙන්න මේ default එන දෙක කියන අගය අනිවාර්යෙන්ම remove කරලා 1.5 කියන මෙන්න මේ අගය දාලා save කරගන්න. ඉතින් මෙන්න මේ settings වල තමයි අපි scalping කරන්නේ. හරිද? ඉතින් ඔයාට මෙතන thickness එක මදි නම් ඔයාට මේ lines අපෑදිලා නම් ඔයාට පුළුවන් මෙන්න මේ style කියන tab එකට ගිහිල්ලා මෙන්න මේ upper band එකේ මෙන්න මේ thickness එක වැඩි කරගන්න. ඉතින් ඒ වගේම තමයි lower band එකේ තවත් thickness එක අනිවාර්යෙන්ම වැඩි කරගන්න. ඉතින් අපිට මෙන්න මේ basis කියන මෙන්න මේ blue line එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ line එක මෙන්න මේ tick එක untick කරන්න. untick කරලා අනිවාර්යෙන්ම මෙතන ඕකේ කරන්න. ඉතින් මෙන්න මේ settings. හරිද? මෙන්න මේ settings දෙකට අනුව තමයි අපි වැඩ කරන්නේ. ඉතින් 1 minute 3 minute කියන time frames වල තමයි මේක මෙන්න මේ indicator එක superiorම වැඩ කරන්නේ. ඉතින් ඒ වගේම තමයි EMA කියන indicator එකට ගිහිල්ලා මෙන්න මේ settings වලට යන්න. settings වලට ගිහිල්ලා මෙතන style එකේ ඔයාට පුළුවන් color එක වෙනස් කරන්න. color එක වෙනස් කරලා input tab එකට ගිහිල්ලා මෙතන moving average එකේ 9 කියන අගය 8ට දාලා apply කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ settings apply වුණාට පස්සේ මෙන්න මේ indicators දෙක පෙන්නේ. ඉතින් මේ indicators දෙක add කරා කියලා අපිට හිතුණ විදිහට entries catch කරන්න බෑ. ඉතින් rules තියෙනවා මෙන්න මේ indicators දෙක. Bollinger Band කියන indicator එක ගොඩක් ප්‍රසිද්ධ indicator එකක්. ඉතින් මේ indicator එකෙන් අපි entry එකක් ගන්නවා නම් rules කීපයක් තියෙනවා. ඉතින් අපි මෙන්න මේ ඉන්ඩිකේටර් එක භාවිතා කරලා එන්ට්‍රි එකක් ගද්දි අනිවාර්යෙන්ම බලන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක්. ඉතින් මේ මාකට් එකේ मूवमेंट्स දෙක අනිවාර්යෙන්ම බලන්න ඕනේ. ඉතින් ඔයාට ඇනලයිස් පුළුවන් නම් අමතර කන්ෆර්මේෂන් එකක් විදිහට මේ ඉන්ඩිකේටර්ස් දෙක භාවිතා කරන්න පුළුවන්. ඉතින් බලන්න මම මෙතන ගත්තු එන්ට්‍රි එකේ මම කරපු ඇනලයිස් එකට අනුව මෙන්න මේ ඉන්ඩිකේටර්ස් එකත් හරියටම වැඩ කරලා තිනවා. ඉතින් මෙන්න මේ ඉන්ඩිකේටර් එක භාවිතා කරලා එන්ට්‍රි එකක් ගනිද්දි අනිවාර්යෙන්ම මෙන්න මේ green line එක අපිට support line එකක් විදිහට සලකන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි මෙන්න මේ red line එක resistance line එකක් විදිහට සලකන්න පුළුවන්. හරි. ඉතින් අපි entry එකක් ගත්තී. දැන් මෙතන entry එක බලද්දී මෙන්න මේ green line එකට පහලින් wick එකක් සහ candle body එකක් තියනවා නම් අපිට මෙතනදී අනිවාර්යෙන්ම entry එකක් ගන්න පුළුවන්. හරිද? මෙතන මෙන්න මේ තියෙන green line එකට පහලින් මෙන්න මේ විදිහේ wick එකක් හැදෙනවා නම් අපිට මෙතනදී entry එකක් catch කරගන්න පුළුවන්. මෙතනදී entry එකක් අරගත්තා වගේම තමයි අපි stop loss එක තියන්න ඕනේ මෙන්න මේ low එකට පහලින්. හරිද? අවසානයේට හම්බෙන low එකට පහලින් තමයි අපි stop loss එක තියන්නේ. ඒ වගේම තමයි අපි TP එක තියන්න ඕනේ මෙන්න මේ high එකට. හරිද? දැන් බලන්න මෙතන තියෙන මෙන්න මේ green line එක. මෙන්න මේ green line එකට යටින් wick එකක් හැදිලා දෙනවා. මේ wick එකක් හැදුනොත් විතර අපි entry එකක් ගන්න. ඒ වගේම තමයි මෙන්න මේ EMA line එකෙන් අපි මෙන්න මේ අපේ මාකට් එකේ मूवमेंट එක මාකට් එකේ පාත් එක අනිවාර්යෙන්ම බලන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ මෙතන green line එකට පහලින් wick එකක් ගහලා candle එකක් close වුණාට පස්සේ එක confirmation එකක් හරි. දෙවෙනි confirmation එක විදිහට මෙන්න මේ EMA line එක break කරන්න ඕනේ. අනිවාර්යෙන්ම EMA line එක break කරන්න ඕනේ. මෙතන thickness එක මදි නම් ඔයාලට අනිවාර්යෙන්ම thickness එක වැඩි කරගන්න පුළුවන්. මෙතන EMA line එක අනිවාර්යෙන්ම break කළ යුතුයි. break කරාට පස්සේ අපිට පුළුවන් මෙතන අවසානයට හම්බෙන high එකට මේ මාකට් එකේ ට්‍රේඩ් එක හෝල්ඩ් කරන් ඉන්න. ඉතින් බලන්න මේ මාකට් එකේ අපිට ලොකු मूवमेंट्ස් තියෙනවා. හරිද? ඉතින් මේ මාකට් එකේ මගේ TP එක හිට් උනේ මෙන්න මේ මම කරන ස්ට්‍රැටජි එකට අනුව ඇනලයිස් එක කරලා මෙන්න මේ EMA කියන සහ Bollinger Band කියන ඉන්ඩිකේටර්ස් දෙක භාවිතා කරලා තමයි මම මෙතනදී එන්ට්‍රි එකට කන්ෆර්මේෂන් ගත්තේ. ඉතින් බලන්න
මෙතන මේ මූවමන්ට් එක ගත්තොත් මාකට් එකේ මෙතන රෙඩ් ලයින් එක අපි මේක සපෝට් ලයින් එක රෙසිස්ටන්ට් ලයින් එකක් විතර තමයි සලකන්නේ මේ රෙසිස්ටන්ට් ලයින් එකට උඩින් වික් එකක් හැදිලා තියෙනවා. ඉතින් අපිට මෙතනදී එන්ට්‍රි එකක් කැච් කරගන්න බලයි. විශේෂයෙන්ම ස්කැල්පින් තමයි මෙන්න මේ ඉන්ඩිකේටර්ස් දෙක භාවිතා කරලා කරන්නේ. මාකට් එකේ එන්ට්‍රි එකක් ගත්තා අපි ප්‍රොෆිට් එකක් ගත්ත ඉක්මනින්ම මාකට් එකෙන් එක්සිට් විය යුතුයි. හරිද? ඉතින් මේ මාකට් එකේ බලන්න 1 minute chart එකට නෝ මම මෙතනදී එන්ට්‍රි එක ගත්ත එන්ට්‍රි එක අරගෙන මගේ 2.33ක වගේ non leverage profit එකකට යන්න පුළුවන් වුණා. 2.40ක වගේ gain එකකට යන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් මෙන්න මේ indicators දෙක භාවිතා කරනවා නම් අනිවාර්යෙන්ම මෙන්න මේ rules වලට වැඩ කරන්න. මෙතන wick එකක්, ඒ කියන්නේ support line එක සහ resistance line එකට පහලින් හෝ ඉහළින් wick එකක් හැදුනොත් විතරයි අපි මෙතනදී entry එකක් ගන්න. ඉතින් බලන්න මේ හැම අවස්ථාවකදීම මාකට් එක හරියටම වැඩ කරලා දෙනවා. ඉතින් මෙතනදී මෙන්න මේ රෙඩ් ලයින් එක මෙන්න මේ රෙසිස්ටන්ට් එක බ්‍රේක් කරලා උඩට වික් එකක් හැදලා තිනවා. මේ බ්‍රේක් කරාට පස්සේ තමයි මෙතනින් බ්‍රේක් කරාට පස්සේ තමයි අපි අනිවාර්යෙන්ම එන්ට්‍රි එකක් ගන්න ඕනේ. ඒ වගේම තමයි දෙවනි කන්ෆර්මේෂන් එක විදියට මෙන්න මේ EMA ලයින් එක අනිවාර්යෙන්ම බ්‍රේක් කළ යුතුයි. මොකද මේ EMA moving average indicator එක අපි භාවිතා කරන්නේ මේ මාකට් එකේ මූවමන්ට් එක බලාගන්න. ඉතින් මාකට් එකේ මූවමන්ට් එක මෙතන ඩවුන් එකක් පෙන්නනවා නම් අපිට අනිවාර්යෙන්ම මෙතනදී එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ෂෝට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ෂෝට් එන්ට්‍රි එකක් අරගෙන අපිට මෙන්න මේ EMA ලයින් එකට උඩින් වුණත් මෙතන ස්ටොප් ලොස් එක තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ටේක් ප්‍රොෆිට් විදිහට මෙන්න මේ ලෝ එකට අපිට TP එක තියාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මෙන්න මේ EMA සහ Bollinger Band කියන ඉන්ඩිකේටර්ස් දෙක වැඩ කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් 3 minute chart එක ස්විච් වෙන 3 minute chart එකට ස්විච් වෙලා 3 minute එකෙත් මේ වගේ entries catch කරගන්න. ඉතින් බලන්න මේ හැම අවස්ථාවකදීම බලන්න මෙතනදී මාකට් එක මෙන්න මේ resistance line එක මෙන්න මේ red line එක break කරලා මාකට් එක candle එකක් උඩට හැදලා තියෙනවා. candle එකක් හරි wick එකක් හරි ඕනම දෙයක් මෙතනදී red line එක green line එක break කරාට පස්සේ අපිට entry එකකට යන්න පුළුවන්. හරිද? ඉතින් බලන්න මෙතනදී මෙන්න මේ විදිහේ රෙඩ් ලයින් එක බ්‍රේක් කරලා කැන්ඩල් එකක් ඇදලා තියෙනවා. ඉතින් බලන්න මෙතනදී 103කට ආසන්න විතර ගේන් එකක් කරන් දෙලා. ඉතින් 10x වලින් දැම්මොත් 130ක වගේ ප්‍රොෆිට් එකක් ගේන් එකකට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මෙන්න මේ EMA සහ Bollinger Band කියන ඉන්ඩිකේටර් දෙක භාවිතා කරලා ස්කැල්පින් ට්‍රේඩ් වලට එන්ටර් වෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මෙන්න මේ කස්ටමයිස් කරගත්තු 1.5 කියන මෙන්න මේ settings එක apply කරන්න. apply කරාට පස්සේ තමයි ඔයාලට මේ විදිහට මාකට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම අවස්ථාවකදීම හොඳ entries තිබිලා තියෙනවා. ඉතින් බලන්න මේ red line එක උඩින් candles හැදිලා දෙනවා. හැදුනාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ප්‍රොෆිට් වෙලා තියෙන්නේ. ඉතින් ස්කැල්ප් වලට තමයි මෙන්න මේ ඉන්ඩිකේටර්ස් දෙක ගොඩක්ම යූස් කරන්න ඕනේ. ඉතින් අපිට 1 minute 3 minute වගේ ටයිම් ෆ්‍රේම්ස් වල මෙන්න මේ ඉන්ඩිකේටර්ස් දෙක භාවිතා කරලා හොඳ ස්කැල්පින් ට්‍රේඩ් කැච් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ රූල්ස් වලට අනිවාර්යෙන්ම වැඩ කරන්න. ඉතින් බලන්න මේ හැම අවස්ථාවකදීම මේ green line එක break කරනවා. මෙතන අපි support එකක් විදිහට සලකනවා. support එකක් විදිහට සලකලා මෙතන wick එකක් හැදෙනවා. wick එකක් හැදුනාට පස්සේ අපිට පුළුවන් මෙතනදී entry එකක් catch කරගන්න. entry එකක් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙතනදී stop loss එක මෙන්න මේ low එකට පහලින් තියන්න. ඒ වගේම අපිට මෙන්න මේ high එකට අපේ high එකට මෙතන target එක තියන්න පුළුවන්. කලින් හැදුන high එකකට අපේ target එක තියන්න පුළුවන්. මේ විදිහට තමයි අපි scalping trade කරන්නේ indicators දෙකක් භාවිතා කරලා. ඉතින් ඔයා analyze කරනවා නම් ඔයාට analyze method එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම confirmation විදියට අමතර confirmation විදියට මෙන්න මේ indicators දෙක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ indicators දෙක වැඩ කරන්නේ. ඉතින් Bollinger Band කියන indicator එක ගොඩක් ප්‍රසිද්ධ indicator එකක්. ඉතින් මේ indicator එකෙන් 180ක 90ක වගේ හොඳ සිග්නල් හම්බෙනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like කරන්න, channel එක subscribe කරන්න, share කරන්න.